මේ පැහැදිලි කිරීමෙන් අපි කෙලින්ම බලමු නිතරම වද වෙන නොසන්සුන් මනසක් කියන්නේ ඇත්තටම ඉහළ බුද්ධියක සලකුණක් වෙන්නේ කොහොමද කියලා. ගොඩක් අය ඕවර්තින්කින් කියන දේ දුර්වලතාවයක් විදිහට දැක්කත් විද්‍යාව කියන්නේ මේක ඊටා කලාතුරකින් දකින්න ලැබෙන විශේෂ බුද්ධියක් කියලයි. සනි ඩවුන් ස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ පරීක්ෂණ වලින් පේනවා නිතරම කනස්සල්ලෙන් ඉන්න අයගේ IQ ලකුණු සාමාන්‍ය අයට වඩා ගොඩක් ඉහළයි කියලා. සිසුන් 100කට වැඩි පිරිසක් යොදාගත්ත තවත් අධ්‍යයනයකින් තහවුරු වුණා නිතරම වද වෙන අයගේ වාචික බුද්ධියත් ගොඩක් වැඩි කියලා. මේක ඇත්තටම ඕවර්තින්කින් නෙවෙයි පෙර සූදානමක්. චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර්ලා ඊළඟ පියවරවල් වෙන කලින්ම හිතලා බලන්නත් මේ විදිහටමයි. හිතන්න ෆ්ලයිට් එක කැන්සල් වුණා කියලා. අනිත් අය කලබල වෙද්දි මේ අය ඒ වෙද්දි වෙනත් විකල්ප මාර්ග තුනක්ම හොයාගෙන ඉවරයි. මනෝවිද්‍යාඥයින් මේකට කියන්නේ පෙරසිතීම එහෙමත් නැත්නම් ඇන්ටිසිපේටරි තින්කින් කියලයි. මේ නිසා එයාලා හැමතිස්සෙම අනිත් අයට වඩා පියවර 3ක් ඉදිරියෙන් ඉන්නේ. පාන්දර දෙකටත් නිින්ද යන්නේ නැතුව එක දේවල් හිතන එක නිකම්ම කරදරයක් ලෙවේ. ඒක නිර්මාණාත්මකව ප්‍රශ්න විසඳන විදිහක් කියලායි කියන්නේ. මේකට කියන්නේ අධි අවධානය කියලා. අනිත් අයට මං සැඟවුණු රටා හොයාගන්න මෙයාලගේ මොළය හැම වෙලේම වටපිටාව ස්කෑන් කරනවා වගේ වැඩ කරනවා. බලන්න අනිත් අයට මගේ හැරෙන පුංචි ඉඟිපවා මේ අය දකින්නවා. ඒ වගේම තමන්ගේ වැරදි වලින් එයාලා හරිම ඉක්මනට පාඩම් ඉගෙන ගන්නවා. හයිෆා විශ්වවිද්‍යාලයේ පරීක්ෂණවලට අනුව මේ වගේ කනස්සලෙන් ඉන්න අයට අනිත් අයගේ හැඟීම් හරියටම තේරුම් ගැනීමේ පුදුම හැකියාවක් තියෙනවා. මේ කියන්නේ එයාලා ඕනාවට වඩා සංවේදී කියන එක නෙවෙයි. ඇත්තටම එයාලා හරියට ජීවමාන බොරු අනාවරක යන්ත්‍ර වගේ ක්‍රියා කරනවා. මේ අය තේරුමක් නැති හිස් ජීවිතයක් ප්‍රතික්ෂේප කරනවා. වැරදි වලින් ඉක්මනට හැදිලා Taman කරන දේවලින් වෙන බලපෑම ගැන ගොඩාක් හිතනවා. දේවල් හරියටම කරන්න එක ගැන මෙහෙම වද වෙන එක දුර්වලතාවයක් නෙවෙයි. අධ්‍යයන වලින් පේනවා මේකෙන් ඉහළම සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට මේ වගේ අධික්‍රියාකාරී ඉහළ බුද්ධිමත් මනසක් ටිකක් නිදහසේ විවේක ගන්න උත්සාහ කරද්දී ඇත්තටම මොකද වෙන්නේ? පරීක්ෂකයන් හොයාගෙන තියෙනවා විවේකීව ඉන්න වෙලාවට මේ මොළයන් දෙවර්ගෙම පෙන්වන්නේ එකම විදිහේ අඛණ්ඩ ස්නායු ක්‍රියාකාරීත්වයක් කියලා. මනස මේ විදිහට නිවා ගන්න බැරිකම තමයි නිකොලා ටෙස්ලා, චාල්ස් ඩාවින් වගේ ශ්‍රේෂ්ඨයන්ට ලෝකය වෙනස් කරන්න ලොකුම ශක්තිය උන්නේ. තමන්ගේ මනසට එක දිගට අලුත් දේවල් කනෙක්ට් කරලා හිතන එක නවත්තන්නම බැරි වුණා කියලා චාල්ස් ඩාවින්ම කියලා තියෙනවා. ඉතින් මේ නොසන්සුන් මොලේ ලෙඩක්වත් දෝෂයක්වත් නෙවෙයි ලෝකය වෙනස් කරපු ඒ අපූර්ව මනසේ නියම ස්වභාවය තමයි ඒක. සමාජයේ වැරදි කියන මේ ඕවර්තින්කින් ලක්ෂණය ඇත්තටම අපේ තියෙන ප්‍රබලතම සැඟවුණු සම්පත වුණොත් මේක ටිකක් හිතලා බලන්න.